අද උදේ පින්නතුනි බණ කිව්වේ 150කට විතර. කවුද හිටියේ? ආබාධිත උදවියට තත්ත්වයටපත් වෙලා දෙන්නේ. ඒ පින්නතුන් 100කට 150කට විතර. ඒත්තු දැක්කට පස්සේ මට ධර්මාසනේ ඉඳ ගන්නකොට කල්පනා වුණා මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන අඩුපාඩු? එතන එක්කෙනෙක්වත් හිටියේ නැහැ අත් දෙක හොඳට නෙළුම් පොහට්ටුව වගේ තියාගෙන සාදු කියන්න. ඇයි ආබාධිතයි. එතන කවුරුවත් හිටියේ නැහැ ඔය විදිහට සාදුකාර දෙන්න. හේතුව ආබාධිතයි. එතන කිසි කෙනෙක් හිටියේ නැහැ එනකොට ගරු සත්කාර කරන්න, නමස්කාර කරන්න. මේන්නේ හාමුදුරු කෙනෙක්. ඒක දන්නෝ ඔය අපි සූදානම් වුණා වගේ අත්තන්ට කිසි සූදානමක් නැහැ. කවුරු හරි එක්කන් ආපුවාම එනවා යනකොට යනවා. දැන් කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවද? අපිට තියෙන ගැටලු. මට එතකොට තමයි කල්පනා වුණේ මොනවද අපි මේ කටින් ගත්ත වැඩකට කියලා තියෙන්නේ. අත් දෙකෙන් අපිට කියලා මොකක්ද කරගත්ත දෙයකට තියෙන්නේ? හැසිරීමෙන් අපිට කියලා කරගත්ත දෙයක් තියෙනවද? දන්න කියන කාලේ ඉඳන් මේ ජීවිතේ කඹරලා තියෙන්නේ කාටද? සත්පුරුෂම්මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාතාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන වෙනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තන්න බුදුවරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඔය කරන්නේ නැත්තේ? මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව